Hello guys, welcome to Tarot with you. අද අපි එහෙනම් දෙවෙනි tarot card set එකේ card pack එකේ දෙවෙනියට තියෙන card එක. දෙවෙනියට තියෙන card එක තමයි පළවෙනි එක අංක එක විදියට හඳුන්වන්නේ. පළවෙනියට තියෙන card එක බිඳුවෙන් card එක කියලානේ හඳුන්වන්නේ. ඒ හින්දා ඊළඟට තියෙන card එක තමයි පළවෙනි card එක විදියට ගන්නෙ. ඒක තමයි The Magician. The Magician ගැන එකේ අරුත අපි ඉගෙන ගන්නමු. ඒක ප්‍රධාන අරුත තමයි කියන්නේ කාඩ් එක නෝමල් විදිහට තිබුණාම එන ප්‍රධාන අරුත තමයි ඔබගේ සැලැස්ම ඉලක්කය ඉටු කරගන්න අවශ්‍ය සියල්ල ඔයාට තියෙන ටිකෙන් පටන් ගන්න දෙවියන්ගෙන් විශ්වෙන් උදව් ගන්න පුළුවන් අන් අයගේ මඟ පෙන්වීම ලැබෙනවා ඒ වගේම දැවැන්ත ඉලක්කයකට යන්න පුළුවන් ලොකු ඉලක්කයකට යන්න පුළුවන් හැකියාව තියෙනවා මුලින්ම ඔබේ ඉලක්කය පැහැදිලි කරගන්න. සැලසුමක් සකස් කරගන්න බල සම්පන්න තත්ත්වයක ඔබ ඉන්නේ හොඳට හිතන්න පුළුවන් උපායශීලී වෙන්න දැවැන්ත ව්‍යාප්තියක් වුණත් පටන් ගන්න පුළුවන් දැවැන්ත දෙයක් අත ගන්න පුළුවන් අවශ්‍ය දේවල් ඔයාට තියෙනවා නායකත්වය ගන්න මුල් තැන අරගෙන වැඩ කරන්න අලුත් ආරම්භයක් පෙන්වන්න කරනවා සත්‍යවාදී පිරිසිදුකම දැඩි උනන්දුවේ ජව සම්පන්න ගතිය පෙන්වනවා හරියට ගින්දර වගේ වැඩේ අති සාර්ථක වෙනවා වැඩක් පටන් ගත්තොත් ඔයා පටන් ගන්න කවර වැඩේ වුණත් සාර්ථකත්වයට ළඟා කරගන්න පුළුවන් කියන එක මේ කාඩ් එකෙන් පෙන්වනවා ඒ වගේම හැබැයි ඔයා මහන්සි වෙන්න ඕනේ ඔයාව නවත්තන්න කවුරුත් නැහැ ඔයා තමයි හිතන් ඉන්නේ අනිත් අය මොනවා හිතයිද මෙයා මොනවා හිතයිද කියලා ඔයාගේම තැනක ඉන්නේ ඔයා කරන වැඩේ සාර්ථක කරගන්න පුළුවන් ඔයාව නවත්තන්න කාටවත්ම බෑ ඒ කියන්නේ ඔයා අතේ තමයි තනිකරම තීරණය තියෙන්නේ අනිවාර්යයෙන්ම සැලසුමක් අනුව වැඩේ කරන්න ඔයාට ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියලා තමයි මේ කාඩ් එකෙන් පෙන්වන්නේ. ඔයා කරන වැඩේ සීමාවක් නැහැ. ඔයාට අසීමිතව ඔයා කැමති ප්‍රමාණයකට කැමති දුරකට යන්න පුළුවන්. ඔයා කරන වැඩේ මොන දේ වුණත් අතිශය ප්‍රායෝගික කාඩ් එකක් විශිෂ්ට වැඩක් කරන්න පුළුවන් සැලසුම් සහගතයි කියන එක පෙන්නනවා ඒ වගේම දක්ෂතා ගොඩක් තියෙනවා බුද්ධිමත්ව තීරණ ගන්නවා ඔයා එළියට ගිහින් වැඩ කරන්න ගන්නවා අනිවාර්යයෙන්ම ඇක්ෂන් ප්ලෑන් එක සැලසුමක් ඇතුව වැඩ කරන්න ඔයාට ඉදිරියටම යන්න පුළුවන් කියන එක තමයි මේ ප්‍රධාන අරුත වෙන්නේ ඒ වගේම මේ කාඩ් එක අනිත් පැත්තට ආවොත් මේකේ විරුද්ධ අරුත තමයි එන්නේ. එතකොට ඒකේ විරුද්ධ අරුත වෙන්නේ දැන්ම වැඩේ පටන් ගන්න එපා. අවශ්‍ය දැනුම අමුද්‍රව්‍ය සම්පත් මදි, දක්ෂතාවය මදි, ඉලක්කය පැහැදිලි මදි. ඒක සමහර විට ඔයා මොනවා හරි නරක දේවල් කරලා තියෙන්න පුළුවන්. මිනිසුන්ව රවට්ටලා නරක දේවල් කරලා ඔයාගේ ඉලක්කයට යන්න බලනවා වෙන්න පුළුවන්. ඔයා මේ දේවල් වලින් සාර්ථක වෙන්න විදිහක් නැහැ කියලා තමයි විරුද්ධ අතදාවත් පෙන්වන්නේ. වගේම මොනවා වුණත් ඔයාට මේ විදිහට වැඩේ සාර්ථක නැහැ. ඒ හින්දා මේ වැඩේ කරන්න යන දේ අතපසු කරන්න ටිකක් කල් ගන්න කියන එක පෙන්නන ඔයාට හොඳ කාලේ එනකන් ඉන්න ඔයාට අවශ්‍ය කරන දේවල් දක්ෂතා අවශ්‍ය දේවල් එකතු කරගෙන ටිකක් කල් ගන්න කියලා තමයි පෙන්නන්නේ. ඔයා උදව් ගන්න දක්ෂ කෙනෙක් හොයාගන්න දක්ෂ අයව තෝරගන්න ඔයාට නිර්මාණශීලී හැකියාව තියෙනවා. ඔයාට දැවැන්ත වැඩක් කරන්න පුළුවන් හිතේ තියෙන අදහස ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ඒකට සුදුසු කාලය මේක නෙවෙයි. මේ අවස්ථාව නෙමෙයි කියලා තමයි විරුද්ධ අතට මේ කාඩ් එක ආවොත් පෙන්වුම් කරන්නේ. ඒ හින්දා මේ මොහොතේ කිසිම දෙයක් පටන් ගන්න එපා. කිසිම දෙයක් කරන්න යන්න එපා කියලා තමයි පෙන්වන්නේ. මේ ඊළඟ අපි ඊළඟ කාඩ් එකේ ගැන ඊළඟ වීඩියෝ එකත් සමගින් හම්බෙමු. ඒ වගේම මේ Tarot with you channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ කාඩ් එක ගැන බලමු.